විදියට කුරුඳු ඇට හිටවල අවුරුදු 3කින් තමයි මුලින්ම කුරුඳු කපන්න පුළුවන්. ඊට පස්සේ ආයෙමත් අවුරුද්දකට එකපාරක් කුරුඳු කැපෙනවා. කුරුඳු වල ඉතින් මල් ඇට දළු ආපු කාලේ කුරුඳු තැලෙන්නේ නැහැ. තැලෙන්නේ නැහැ කියලා කියන්නේ මේ පොත්ත පොඩ්ඩක් ගලව ගන්න අමාරුයි. ඒ කාලේ ඉතින් කුරුඳු තලන්නේ නැහැ. කුරුඳු තැලෙන කාලයක් තියෙනවා. මැයි මාසෙන් පස්සේ තමයි කුරුඳු හොඳටම තැලෙන්නේ. ඒ කාලේ තමයි ඉතින් අපි කුරුඳු තලන්නේ. මේ ගහට පොතු දෙකක් තියෙනවා. මුලින්ම සුද්ධ කරන්නේ උඩ පොත්ත. මේ පොත්ත පොහොර වෙන්න ගස් මුල් වලට තමයි දාන්නේ. ඊගාව පොත්ත තමයි අපි කන්න ගන්නේ. මේ ගාන මේ ආයුධේ නම සවුත්තුව කියලා තමයි කියන්නේ. කලින් තිබිලා දෙනවා කවාකාර එකක්. ඒක පොඩ්ඩක් අතර අපහසුයි. ඒකට කියනවා ගාන කොකැත්ත කියලා. මේකට කියනවා ඉතින් සවුත්තුව කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් අපි මුළු ලෝකෙටම කුරුඳු දෙකයි තියෙන්නේ. Two kind of cinnamon. Ceylon cinnamon, cassia cinnamon. Ceylon cinnamon තියෙන්නේ ලංකාවෙම විතරයි. Cassia cinnamon එක තියෙනවා ඉන්දියා, ඉන්දුනීසියා, වියට්නාම්, චයිනා වගේ රටවල් වල තමයි ඒ කුරුඳු එක තියෙන්නේ. ඒක චුට්ටක් කන්න අමාරුයි. ගොඩක් ඝනකමයි, ගොඩක් සරයි. අපේ ලංකාවේ තියෙන කුරුඳු එක පැණි රසයි සරයි තමයි තියෙන්නේ. අනිත් එක තමයි යාළුවා මේ උඩ පොත සූරන්නේ එහෙමම තමයි පාවිච්චි කරන්නේ. ඉතින් 85%ක්ම සනාථ කරලා තියෙනවා ලෝකේ ලංකාවේ තමයි හොඳම කුරුඳු තියෙන්නේ කියලා. ලංකාවේ කොලිටිම කුරුඳු තියෙන්නේ දකුණු පළාතේ තමයි. එහෙම කියන්නේ ඔය නුවර රත්නපුර පැත්තේ සාමාන්‍යයෙන් කුරුඳු තියෙනවා. නුවර පැත්තෙන් ගත්තොත් ඒ කුරුඳු ඝනකම අඩුයි. ඒ කියන්නේ පොල් කොළ වගේ ටක් ගාලා කැඩිලා යනවා. රත්නපුර පැත්තෙන් ගත්තොත් ඒ කුරුඳු පැණි රසයි සර නැහැ. එහෙම වෙලා තියෙන්නේ දේශගුණ ප්‍රශ්න නිසා. නැත්නම් ලංකාවේ තියෙන කුරුඳු ඔක්කොම එකයි ක්වොලිටි චුට්ටක් අඩුලා තියෙනවා දේශගුණ ප්‍රශ්න නිසා. මේ ක්වොලිටිම කුරුඳු තියෙන්නේ දකුණු පළාතේ තමයි. මේ පොත්ත වේරුණාට පස්සේ පුච්චන්නත් පුළුවන් මදුරුවන්ට. එහෙම මේකේ සැරට මදුරුව එන්නේ. අර මම කිව්ව කැසියෝ සිනමන් එකේ අපේ ඇඟට හිත කර කුමරින් කියලා කිමිකල් එකක් තියෙනවා. ඒ කුරුඳු එක කන ප්‍රමාණයක් තියෙනවා. අපේ ලංකාවේ තියෙන සිලෝන් සිනමන් එක කන ප්‍රමාණයක් නැහැ. කොච්චර කෑවත් ප්‍රශ්නයක් නැහැ කියලා සනාථ කළම තියෙනවා. මේ ලීය පිත්තල මේකේ මැද්දම මේ පොත්ත බුරුල් වෙනවා. යකඩ එහෙම භාවිතා කරද්දී මේ පොත්ත කළු වෙන නිසා තමයි මේ පිත්තල භාවිතා කරන්නේ. අපිට යකඩ භාවිතා කළත් මේ වැඩේ කරන්න පුළුවන්. ඒ වුණාට මේ පොත්තේ පාට වෙනස් වෙනවා. ඒක නිසා තමයි පිත්තල භාවිතා කරන්නේ. ඉතින් කුරුඳු තලනවා කියලානේ කියන්නේ. දැකලා නැති අය හිතනවා මේ කුරුඳු තලනවා කියලා කිව්වම මේක පොල්ලකින්වත් ගහලා තලනවද කියලා. නෑ ඉතින් මෙන්න මේකෙන් දෙන මසාජ් එකට තමයි ඔය කුරුඳු තලනවා කියලා කියන්නේ. මේකෙන් කරන්නේ මේ ලීයයි පොත්තේ තියෙන සම්බන්ධය නැති කරනවා. ඊට පස්සේ අපිට මේ කුරුඳු පොත්ත ගලව ගන්න ලේසි. ඉතින් කුරුඳු තලනවා කියලා කියන්නේ මේකට තමයි. මේකට කියන්නේ තලන කොකැත්ත කියලා. නිකම්ම පිහියක් නෙවෙයි. ඉතින් මේ ආයුධ තුන නැත්නම් අපිට කුරුඳු තලන්න බෑ. මොකද කුරුඳු තලන්න අද වෙනකන් ලෝකෙ කොහෙවත් මැෂින් එකක් හදලා නැහැ. ඒක නිසා ඉතින් අපි අතේම තමයි ඔක්කොම හදා ගන්න ඕන. ඒක නිසා තමයි කුරුඳු මෙච්චර මිල. කුරුඳු වල තියෙන ඉතින් ක්වොලිටිස් තුනක් C4 C5 ඇල්බා කියලා. ඔය ක්වොලිටිස් තුනම හදාගන්න මේ එකම ගහෙන් ගලව ගන්න විදිය විතරයි චුට්ටක් වෙනසක් තියෙන්නේ. කුරුඳු වල තියෙන ක්වොලිටි එක තමයි ඇල්බා කියලා කියන්නේ. ඇල්බා හදා ගන්න ඕන පෙන්සිල් සයිස් එකට. දැන් ඒකේ කිලෝ එකක් එළිම රුපියල් 9000ක් වගේ වෙනවා. මේ කිලෝ එකක් නම් රුපියල් 6-7000කට ගන්න පුළුවන්. වෙනසක් නැහැ. ඉතින් මේ පොත්තේම තමයි ඔක්කොම ක්වොලිටිස් තුනම හදාගන්නේ. ඔයාලා ඉතින් අර පේනවා වගේ නෙමෙයි කුරුඳු තරන්න ගොඩක් මහන්සි වෙන්න ඕන. ඒක නිසා තමයි කුරුඳු මිල. කියන්නේ හැමෝටම කරන්නත් බෑ. පැටික්ස් එකක් තියන්නත් ඕන. මේ විදිහට චූටි ගස් ගලවට අපිට ලොකු ගස් ගලවන්න එහෙම තාත්තිරට 100ට තරම් ගොඩක් හොඳට බෑ. ඊට පස්සේ ඉතින් මේ ලීයේ දරට තමයි පාවිච්චි කරන්නේ. ආයේ මේකෙන් හදන්න පුළුවන් සිනමන් ටූත්පික් හදත හැකි. ආයේ ඔය බාබිකියු වලට ඩෙකොරේෂන් වලටත් ගන්නවා. ඉතින් වැඩිපුරම දරට තමයි යන්නේ. මේ වගේ චූටි ප්‍රමාණකින් ඉතින් අපිට මෙච්චර තමයි කුරුඳු ගන්න පුළුවන්. චුට්ටක් වලට කියනවා ඊට පස්සේ මේ එක්ස්පෝර්ට් සයිස් එක හදාගන්නේ කොහොමද කියලා. එක්ස්පෝර්ට් සයිස් එක මීටරයක් දිග කෝටු. දැන් නම් අඟල් 20කටත් හදන මේ කෝටු හදාගන්නේ අපි මෙන්න මේ විදිහට. අපි වලට කුරුඳු තේ එකක් දෙනවා. තේ කියලා කිව්වට මේකට සීනි තේ කොළ දාන්නේ නැහැ. තනිකර මේ කුරුඳු පොතු එක වේලුණාට පස්සේ තමයි ඔය තම්බල තියෙන්නේ. ඕක ඉතින් අපි වැඩිපුරම පාවිච්චි කරනවා කොලෙස්ටරෝල් වලට, ඊළඟට ඩයබටික්ස් වලට, බඩේ අඩු කරගන්න, මහත අඩු කරගන්න කුරුඳු තේ බොනවා. සාමාන්‍යයෙන් ඔය වගේ කප් එකක් දීව කියලා නම් එහෙම වෙන්නේ නැහැ. බොනවා නම් දෙලින් මේක දිගට මාසයක්වත් බොන්න ඕන. කුරුඳු වලින් තියෙනවා පැණි රස, තිත්ත රස, කහට රස, ඔය හැම රසක්ම තියෙනවා. ඔය පාටයි රසයි එන්න කුරුඳු විනාඩි 20ක් විතර ලිපේ තැම්බෙන්න ඕන. තැම්බෙන්න තමයි කුරුඳු වල පාටයි රසයි එන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ කුරුඳු කෑලි අපි ඇතුළට දාලා පුරවන්නේ කුරුඳු ලෙල්ලේ. කුරුඳු වල
බර හදාගන්න. ඊට පස්සේ මෙතනින් පොඩි ජොයින්ට් එකක් දෙනවා අපි. මොකද අපිට එක දිගට මීටරේ දිග කෝටුවක් ගන්න බෑ. අඟල් 20කට කෝටුවක් ගන්නත් බෑ. ගස් වල එක දිග ගස් නැහැ. නැවිච්ච තැන් තියෙනවා, ගැට තියෙන තැන් තියෙනවා. ඒක නිසා මෙන්න මේ විදිහට කෑල්ලෙන් කෑල්ල අරන් මෙහෙම ජොයින්ට් කරලා තමයි අර මීටරයක් දෙක කෝටු හදලා අඟල් 20කට කෝටු හදලා ලොකු බන්ඩල් හදලා තියෙන්නේ. ඔයාලා දැකලා ඇති. කිලෝ 50 බන්ඩල් තමයි හදාගන්නේ. ඊට පස්සේ ඉතින් අපි වැඩිපුරම සිලෝන් සිනමන් යන්නේ මෙක්සිකෝ වලට ලංකාවේ. ඊට පස්සේ කුරුඳු අපි අවුවට දාලා වේලන්නේ නැහැ. කුරුඳු මත පාවනි තමයි වේලන්නේ. මොකද කුරුඳු අවුවට දාන්න නැත්තේ කුරුඳු වල තියෙන ගුණාත්මකභාවය නැති වෙනවා. පාට රසය වෙනස් වෙනවා. ඒක නිසා කුරුඳු අවුවට දාලා වේලන්නේ නැහැ. අපි ওই චුට්ටක් දාලා පෙන්නලා තියලා තියෙනවා. මත පාවනි තමයි කුරුඳු වේලන්නේ. මේ පැත්තේ තියෙන උඩ. ඔය විදිහට තමයි කුරුඳු වේලන්නේ. මොකද කුරුඳු අවුවට දානකොට කුරුඳු වල පාට රසය වෙනස් වෙන නිසා මත පාවනි තමයි කුරුඳු වේලන්නේ. දවස් 8ක් වගේ වේලනවා. ගස්ස දවස් වලට මොකද ෆංගස් වෙන නිසා සති දෙකක් විතර ඔය විදිහට වේලනවා. මේ තියෙන බලන්න පුළුවන් අමුවෙන් නම් ඉතින් සුවඳ අඩුයි කුරුඳු වල. වේලුණාට පස්සේ තමයි සුවඳ තියෙන්නේ. කුරුඳු තෙල්. මේ තියෙන කුරුඳු තෙල්. මේ කුරුඳු තෙල් හදාගන්නේ කොළ වලින්. කොළ වාෂ්පෙන් තමයි කුරුඳු තෙල් හදාගන්නේ. කොළ කිලෝ 300කින් අපිට ලීටර් 2ක් වගේ තමයි කුරුඳු තෙල් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොළවල තෙල් තියෙන ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට තමයි කුරුඳු තෙල් හදාගන්නේ. මේ බොයිලර් අපිට පෙන්වන්න විදියක් නැහැ. මේ අයිලන්ඩ් එකෙන් එහා පැත්තේ තමයි තියෙන්නේ. මම චුට්ටක් කියලා දෙන්නම් ඔයාලට. මේ ලොකු ටැංකියට වතුර ලීටර් 1000ක් දාලා තියෙනවා. මේක තමයි ගින්දර දාලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ කොළ කිලෝ 300ක් පැක් කරනවා. සාමාන්‍යයෙන් වෙරිච්ච කොළ කිලෝ 300ක්. මේ තියෙන වතුර ටැංකියක්. ඊට පස්සේ මේ හුමාලෙන් තැම්බෙනවා. මේ කොළ එක පැය 6ක්. තැම්බුණාට පස්සේ කොළේ තියෙන තෙල් ටික මේ බටේ දිගේ ඇවිල්ලා මේ භාජන වලට වැටෙනවා. සාමාන්‍යයෙන් මේ බටේ දිගේ එන්නේ වාෂ්පයි තෙලුයි දෙක එකට. ඒ කියන්නේ වතුරයි තෙලුයි දෙක එකට තමයි එන්නේ. ඇවිල්ලා භාජන වලට වැටුනම තෙල් යට යනවද උඩ එනවද? තෙල් උඩ එනවා. ඔව් කුරුඳු තෙල් නම් යට යනවා. කවුද ඒක කිව්වේ? ඒක තමයි. සාමාන්‍යයෙන් අපි ලංකාවේ තියෙන සියලුම තෙල් වතුරට දානකොට ටක් ගාලා උඩ තමයි පාවෙන්නේ. හැබැයි මේ කුරුඳු තෙල් ගොඩක් ඝනත්වයෙන් වැඩි. ඒක නිසා කුරුඳු තෙල් දැන් වතුරට දානකොට ටක් ගාලා යට යනවා. අර වතුර ටික උඩට ඇවිල්ලා තෙල් ටික යට බැස්සට පස්සේ වතුර ටික අයින් කරලා අපි තෙල් ටික ගන්නවා. අර අපි හිතන තරම් කියන තරම් ලේසි නෑ ඉතින් වැඩේ කරන්න. පුළුන් දාලා වතුර අයින් කරලා ගොඩක් මහන්සි වෙනවනේ කුරුඳු තෙල් එක හදාගන්න. කුරුඳු තෙල් අපි වැඩිපුරම පාවිච්චි කරනවා ඔළුවේ කැක්කුමට, මිග්‍රේන් වලට, කන් කැක්කුමට, සීතලක් වගේ හැදෙනම සීතලට මේ කන් දෙපැත්තේ අඩිපතුල් වල නියපොතු වල එහෙම ගන්න පුළුවන්. ඔය නහය බ්ලොක් වුණාම හෙමිරිස්සාවක් වගේ හැදෙනම මේකේ ඩ්‍රොප් දෙකක් කුණු වතුරට දාලා කවර් කරලා හුමාල් එහෙම අල්ලන්න හොඳයි. උගුරු සෙමන සෙන්ගෙඩියම හැදෙනවත් පාවිච්චි කරන්න පුළුවන්. ඔය බෙල්ල අමාරු වලට, ධනිස් අමාරු වලට, ජොයින්ට් පේන්ස් වලටත් පාවිච්චි කරන්න පුළුවන්. දත් කැක්කුමට එහෙම පුළුන් එක දතේ තියන්නත් පුළුවන්. අර විශේෂයෙන්ම ලේ තැලුම් වලට නම් පාවිච්චි කරනවා. අර කැටල් ලැම්ප් එකට දාලා පච්ච කරාම හරිම සුවඳයි. මధుරව එන්නෙත් නෑ මේකේ සරට. මේක දෙන්න. සුවඳ බලන්න. මේක දෙන්න. මොකද මේක චුට්ටක් දැවිල්ලයි. ඔව් නෑ බොන්න යා. ඔව් ගන්නකෝ යා. මෙච්චර චුට්ටක්. අරකින් දාන්න ටික. චුට්ටයිලු. ඔකෙන් ටිකක් දාලා දෙන්නකෝ. චුට්ටයි. මදිලු. සිතු තෙල ගන්න. ඇස්සලා තරව ගන්න එපා. ගහයි දක්කා. සුවඳයි. බොන්නෑනේ තාත්තා. තාත්තා මම චුට්ටක් චෙක් කරලා වෙන්නනවා. මග්ගලි කුරුඳු තෙල් ගණන්ෙන් වැඩි යට යනවා කියලා. හැබැයි මේකට මොනවා හරි මික්ස් කරලා කිමිකල් කරලා මොනවා හරි කරලා තිබුණා දැන් වතුරට දානකොට යට යන්නේ නැහැ. ඉතින් කුරුඳු තෙල් නම් ක්වොලිටිව කුරුඳු තෙල් එක නම් අනිවාර්යයෙන්ම වතුරට දානකොට යට යන්න ඕන. ඒ තරම් කුරුඳු තෙල් ඝනත්වයෙන් වැඩි.
ඉතින් මේ වතුර ටික අයින් කරලා මේ දාපු තෙල් ටික අපිට ආයෙමත් පාවිච්චිට ගන්න පුළුවන්. මොකද කුරුදු තෙලුයි වතුරයි මික්ස් වෙන්නේ නැහැ. ඉතින් අර පෙන්නන්න එක තෙල් එකක් අපි විකුණන්න එක තෙල් එකක් නෙවෙයි. මේ තෙල් එකම තමයි අපි ගාව විකුණන්නත් තියෙන්නේ. රුපියල් 400ක් තමයි මේ බොටල් එකක් වෙන්නේ. ඉතින් ඔයාලට කැමති නම් ගන්න පුළුවන්. අපි ගාව තියෙනවා මේ තෙල් එකම තමයි තියෙන්නේ. අපිම හදා ගන්න අයිටම්ස් 4ක් තියෙනවා. කුරුඳු කුඩු එක තියෙනවා, කෑලි එක, හඳුන් කූරු එක, මේ කුරුඳු තෙල් එක තියෙනවා. ඉතින් හැම එකක්ම රුපියල් 400ක් තමයි වෙන්නේ. ඉතින් අපි කොහෙන්වත් කඩේකින් ගෙනල්ලා විකුණන්නේ නැහැ. අපිම හදා ගන්න දෙයක් තමයි අපි ඔයාලට දෙන්නේ. ඉතින් ඔයාලට කැමති නම් ගන්න පුළුවන්. මම පෙන්නන්නම්. මේ දිනවා ඔයාලට කැමති නම් ගන්න පුළුවන්. කුරුඳු තෙල් එක දෙනවා. මේ කුරුඳු තෙල් වලට එක්ස්පයර් නැහැ. මේක ලයිෆ් ටයිම් තියාගන්න පුළුවන්. කුරුඳු කෑලි එක තියෙනවා, මේ කුරුඳු කුඩු එක තියෙනවා, මේ කුරුඳු හඳුන් කූරු එකක් තියෙනවා. හඳුන් කූරු එකේ ඩිස්ට්‍රික් 15ක් තියෙනවා. තෙල් එකෙන් තමයි හදලා තියෙන්නේ. විශේෂයෙන්ම මදුරු වලට තමයි. කුරුඳු සූදු තමයි ඉතින් තියෙන්නේ. කුරුඳු වලින් තමයි හදලා තියෙන්නේ. කුරුඳු කුඩු එක තියෙනවා. මේක කෑම ඕන දෙයකට දාලා කන්න පුළුවන්. මස් වලට, මාළු වලට, කේක් පුඩින්, ටී, කෝෆි ඕන දෙයකට දාලා මේක කන්න පුළුවන්. ඔය අපි දීලා තියෙන තේ එක විදිහටම හදලා බොන්න පුළුවන්. කොලෙස්ටරෝල් තියෙනවා නම් මී පැණිත් එක කලවම් කරලා උදේට කිස් බඩ කන්නත් පුළුවන්. ඔය තේ එක හදාගන්න නිකන් උණුවතුර දාලා තැම්බෙන්න තියලා හරියන්නේ නැහැ. කුරුඳු තම්බ ගන්න ඕනේ. ඒ කියන්නේ ක්වොලිටි එක එන්න නම් කුරුඳු විනාඩි 10ක් විතර ලිපේ තම්බ ගන්න ඕනේ. තම්බ ගන්න තරම තමයි කුරුඳු වල ක්වොලිටි එක එන්නේ. නිකන් ඔයාලට ලේසියට පුළුවන් උණුවතුර බෝතලයකට දාලා වහලා ඒක සාමාන්‍යයෙන් කුරුඳු මේ කියන්නේ වතුර නිවෙන්නේ නැහැ. ඒක නිසා ඒකට දාලා වහලා විනාඩි 10ක් විතර දාන්න මේ කුරුඳු කුටි කඩියට හැර තියෙනවා. ඊට පස්සේ පෙරනිරලා බොන්න පුළුවන්. ඉතින් මේ හැම එකක්ම රුපියල් 400ක් තමයි වෙන්නේ. කුරුඳු වලටත් එක්ස්පයර් නැහැ. මේක අවුරුදු 4ක් තියාගන්න පුළුවන්. මුකුත් වෙන්නේ නැහැ. මේ ග්ලාස් ටික ගමුද?